හයි good morning. අද මගේ පන්සලේ හිල් දානේ. ඉතින් හැම මාසෙම 8 වෙනිදා 17 වෙනිදා මගේ පන්සලේ හිල් දානේ තියෙනවා. නමුත් අද මට සුවිශේෂී. මොකද අද මගේ බර්ත්ඩේ. ඉතින් උපන්දිනය දවසේ දෙන 8 වෙනිදා දානේ හින්දා උදේම අපි උදේ ආහාරය හදාගෙන අපි ගියා පන්සලට ගිහිල්ලා බුද්ධ පූජාවත් ලෑස්ති කරගෙන බුද්ධ පූජාව තියලා හාමුදුරුවන්ගෙන් සෙත් පිරිත් සජ්ජායනයකුත් කරගත්තා. ඊට පස්සේ අපි බලමු මම පන්සලේ තව වෙලා තිබුණා. ඉතින් මම හිතුවා ගොඩක් වෙලාවට බුද්ධ පූජාව තියලා ඊට පස්සේ අපි කරන්නේ පන්සල පොඩ්ඩක් පිරිසිදු කරන එකනේ. ඉතින් මම හිතුවා අද මම අංකල් කෙනෙක්වත් එක්කගෙන ගියා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා මේ වැඩේ කරමු කියලා තමයි අපි හිතුවේ. ඉතින් මම අංකල් කෙනෙකුට උදව්වක් ගත්තා. ඉතින් මේ උදේ පාන්දර හින්දා මේ ලස්සන මේ ස්වභාවික සෞන්දර්යයත් විඳින ගමම්ම පන්සලේ වෙන කවුරුත් හිටියෙත් නැහැ. අපි බෝමළුව පිරිසිදු කරා. එතන වතාවත් කරලා ඔක්කොම සෝදලා අතුපතු ගාලා තමයි ආවේ. ඉතින් මට ඒක දවස පටන් ගන්න ලොකු ආශිර්වාදයක් වගේම මම හිතනවා මට ඒක ලොකුම කරගන්න පුළුවන් වෙච්ච ඒ පින්කම ලොකු දෙයක් කියලා. මොකද උපන්දිනේ දවසේ හැමදාම දෙන දානේ තමයි. ඒ වුණාට මට එදා දවස විශේෂ වුණේ අපිට වෙලා තිබුණ හින්දා පන්සලත් පිරිසිදු කරන්න ලැබුණා. ඊට පස්සේ අපි බෝමළුව අමදලා එහෙමම අපේ චෛත්‍ය වටේත් පොඩ්ඩක් පිරිසිදු කරලා අපි හිතුවා මේ වැඩ ටික ඉවර කරලා ඉක්මනට ගෙදර එන්න ඕනේ කියලා. මොකද අද ගොඩාක් වැඩ තියෙන දවසක්. ඊට පස්සේ මම ගියා බාරදාන පස්සේ ඉතින් පන්දිනේදී මමට ඒ දරුවන්ට තෑගි සහ සියලු දේවල් අරගෙන ගියා. ඉතින් මගේ උපන්දිනේට මට මල් ගොඩාක් හම්බුණා. මල් බන්චස් ඇත්තටම 7ක් විතර හම්බුණා. මම ගොඩක් ආසෙමට රෝස මල් හම්බුණා. ඒ වගේම මගේ රටේ ඉන්න යාළුවෝ ලංකාවේ ඉන්න යාළුවෝ කේක්ස් ඒවලා තිබුණා. ඉතින් මට හරිම සතුටුයි. කේක් රෝස මල් ගොඩක් හම්බ වෙච්ච උපන්දිනයක් තමයි මේ අවුරුද්ද. ඉතින් ඒ වගේම මට ගෙදර අයගෙනුත් තෑගි හම්බ වුණා. ඒව ටික ඇත්තට මට වෙලාවක් තිබෙත් නැහැ හරියට මේ ෆොටෝ ටිකක් ගන්න. මොකද ඊළඟ දවසේ ග්‍රැජුවේෂන් එකක් තියෙන හින්දා. ඉතින් කොහොම හරි රෑ කේක් කපන්න කලින් චූටි වීඩියෝ එකකුයි ෆොටෝ ටිකකුයි තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා වෝටර් සෙර්ච් එකේ හයිඩි එකට. ඉතින් මෙතෙන්දී අපි අපේ විශේෂ දවසක් ඉඳන් අම්මවත් එක්කගෙන තමයි ගියේ. අම්මවත් එක්කගෙන ගිහලා එදා විමන්ස් ඩේ කියන්නේ ලෝක කාන්තා දිනේ හින්දා ගොඩාක් සෙනගක් හිටියා. ඉතින් මගේ උපන්දිනේ මට හැම අවුරුද්දෙම ගොඩාක් සුවිශේෂී. ස්පෙෂලි මම ඒක මගේ අම්මත් එක්ක සමරනවා. මට ලෝකේ ඉන්න උතුම්ම කාන්තාව මගේ අම්මානේ. ඉතින් අම්මත් එක්ක තමයි ඒ උපන්දිනේ සමරන්නේ. ඉතින් ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ අම්මා ඒ වෙලාවේ එන්න හිටියා. අම්මට එන්න හම්බුන්නේ පොඩ්ඩක් අසනීප තත්ත්වයක් හින්දා. ඊට පස්සේ අපි ගිහිල්ලා වෝටර් සෙර්ච් එකේ හයි ටී වලටත් වලින් හොඳට කාලා අපහු ගෙදර ඇවිල්ලා තමයි ඊළඟ දවසේ වැඩවලට සම්බන්ධ වුණේ. ඉතින් මගේ බර්ත්ඩේ එක ගෙවුනේ හිමයි. මට සුබ පැතුම් එකතු කරපු තෑගි මල් ලැබු හැමෝටම මම ගොඩාක් ආදරෙන් ස්තුතියි කියලා කියනවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.